ආයුබෝවන් මිත්‍රවරුනි කුවේට් දේශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ලක්ෂිත ප්‍රදීප් මැතිතුමාගෙන් සහ ඒ කාර්ය මණ්ඩලයෙන් අවසරයි ශ්‍රී ලංකා සංස්කෘතික සංගමේ ගරු සභාපති දේශමාන්‍ය ආචාර්ය අජිත් කවි කුමාර මැතිතුමා සහ එම මැතිණියගෙන්ද අවසරයි ගරු ලේකම් ලයනල් පද්බේරිය මහතාටත් එම වහණ්ඩාගාරික හේවා කුමාර මහතාගෙනුත් අවසරයි ශ්‍රී ලංකා සංස්කෘතික සංගමේ ගරු සභාපතිතුමා මේ කරගෙන යන වැඩපිළිවෙල අපි අගය කරනවා. ඒ වගේම මා මිත්‍ර වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක කලාගුරු ලිවිස්ටන් පනාන්දු මහතාගෙන් සහ එම මැතිණියගෙන්ද අවසරයි. මිත්‍රවරුනි අප මහ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමගුල් උත්සවයේ වෙනුවෙන් කුවේට් දේශයේ ඉදිකරන මෙම වෙසක් තොරණට ශ්‍රී ලංකාවේ වෙසෙමින් මාගේ මිත්‍ර ලිවිස්ටන් පොනන්දු මහතා සමග මාගේ ශක්ති ප්‍රමාණයෙන් සම්බන්ධය කරන කටයුතු කරමින් දායක වීම ගැන මහා බේවින් සතුටට පත් වෙනවා. අප මහ බුදු පියාණන් වහන්සේගේ වාම ධාතුව එදා කාලිංග දේශයේ ගුරුසේව රජතුමාගේ දියණිය වූ හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා විසින් අනුරාධපුර රාජධානියේ කීර්තිශ්‍රී මේඝවර්ණ රජතුමාගේ රාජවර්ෂය දක්වා මේ තොරණේ කතා වස්තුව දිගහැරෙනවා. අපමා බුදු පියාණන් වහන්සේගේ බුදුදහමට අනුව මිනිසත් බව ලැබීම ඉතාමත් දුර්ලභ කාරණාවක්. මෙවන් සංස්කෘතික අංගයක් ඉදිරිපත් කිරීමට වෙහෙස මහන්සි වූ දායක වූ සියලු දෙනාම පින්වන්තයි. ඊළඟ ආත්ම භවයේ මේ සියලු දෙනාටම සුගතියේ මිනිස් ආත්මයක්ම ලැබේවායි මා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. අපේ බුදුදහම හේතුඵල ධාමයට අනුව නිර්මාණය වී තිබෙනවා. එසේම මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවිතය හැඩගස්වා ගැනීමට අප සියලු දෙනාටම බුදුදහම අවකාශය ලැබී තිබෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ශක්තියින්ගෙන් මෙලොව නිර්මාණය වී තිබෙනවා. සියලුම සත්‍යයන් මෙලොවට බිහි වෙන්නේ මේ භෞතික ශක්තියින්ගෙන් සැදුණුලත් ජීව විද්‍යාත්මක පදනමක් තුළ දෙමෝපියන්ගේ. මිනිසෙක් මෙලොවට බිහි වුණාට පසු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන පංචස් උපාදානස්කන්ධයෙන් සැදුණුලත් ජීවයයි. මිනිසයන් මෙලොවට බිහි වූ දාසිට මරණය දක්වා ජීවත් වී යුත්තේ නිന്ദා ප්‍රශංසා, ලාභ පාඩු, දුක සැප, යස ආයස යන අටලෝ දහමට අනුවයි. බුදු දහමට අනුව අපේ ජීවිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි යන ත්‍රිලක්ෂණය මත සිහි තබාගත යුතුයි. එසේම සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සංකල්ප, සම්මා ආජීව, සම්මා සමාධි, සම්මා ව්‍යායාම, සම්මා සති යන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බුදුදහමට අනුව සිත සූපපත් කරගන්න, වෛද්‍ය විද්‍යාවට අනුව ගත සූපපත් කරගන්න ඔබ සැම සිහි තබා ගන්න. එවිට තම තමන්ගේ ආවිස අවසන් වන තෙක් නිදුක් නිරෝගී ජීවත් විය හැකිය. එසේම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝග සත්‍ය, මාර්ග සත්‍ය යන නිවැරදි සත්‍යයන්ගෙන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් යන මාර්ගඵල ලබා අප සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මේ ගත කරන සංසාර ගමන නවතා දැමීමට අවබෝධ කරගන්න මාගේ ආයාචනයයි. එසේම මෙම සංස්කෘතික අංගයක් දායක වූ ලිවිස්ටන් පනාන්දු මහතා ගැනද මා යමක් කිය යුතුයි. එතුමාගෙත් මගෙත් මිත්‍රකම වර්ෂ 1982 දක්වා ඈතට දිව යනවා. මට එතුමා මුණ ගැසුනේ වෙනත් නාට්‍ය අධ්‍යක්ෂකවරුගේ යටතේ නාට්‍යයක් පටිගත කිරීමට කාර්යයට එතුමා සම්බන්ධ වූ අවස්ථාවේ. එතුමා නාට්‍ය පටිගත කර අවසානයේ ඔහු මට ආරාධනා කරා එතුමාගේ නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය ශිල්පියෙක් හැටියට, රංගන ශිල්පියෙක් හැටියට කටයුතු කරන්න කියා. ඉන්පසු අඟුලාන රංග කලාපෙළ නිෂ්පාදනය කෙරූ සියලුම නාට්‍ය සංදර්ශන වලට නළුවෙකු හැටියට කටයුතු කරන්න එතුමා මාව සම්බන්ධ කරගත්තා. ඒ නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය සහාය අධ්‍යක්ෂකවරයා හැටියටත් මට විශාල කාර්යභාරයක් ලැබුණා. ඒ වගේම 1984 වර්ෂයේ අඟුලාන යෝන් රංග කලා උළෙලේ නාට්‍ය තරගයකින් ලිවිස්ටන් පනාන්දු මහතා අධ්‍යක්ෂණය කෙරූ කඳුළු අතරින් නාට්‍යයේ ජයසේකර හාමුදුරුවෝ චරිතය වෙනුවෙන් මාහට දක්ෂතම රංගන ශිල්පියාට හිමි
සම්මානයක් හිමි වූයේ ඔහුගේ තියෙන නාට්‍ය කණ්ඩායමේ තව තවත් නළු නිළියන් රාශියක් ඉන්දද්දී මාව එම චරිතය සඳහා ඔහු තෝරාගත්තේ විශේෂ හැකියාවක් මා තුළ ඇතැයි සිතා. ලිවිස්ටන් පනාන්දු මහතා ඔහු දන්නා හඳුනන තවත් නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට මාව හඳුන්වා දුන්නා. මගේ කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන එය රුකුලක්ද වුණා. ඒ වගේම ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්, පිටපත් රචකයෙක්, දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම වේදිකා නාට්‍ය නිර්මාණ ශිල්පියෙක්, ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්, සංවාද කතන ශිල්පියෙක්, හොඳ නිවේදකයෙක්, නළුලියන් දක්ෂ ලෙස හසුරුවමින් විනය ගරුකව අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔහු තෝරා බෙදා ගැනීමට ඉතාමත් දක්ෂයි. ඔහුගේ බිරිඳ ගීතා විජේසූරිය දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඔහුගේ කලා වැඩ කටයුතු වලට පූර්ණ සහයෝගය දුන් කලා ශිල්පිනියක් තමයි ලිවිස්ටන් පනාන්දු මහතාගේ දයාබර බිරිඳ. එතුමා දීර්ඝ කාලයක් කුවේට් දේශයේ රැකියාව කරනවා. ශ්‍රී ලංකාවේ මේ වසර 40 තුල කාලේ සිටියා නම් මොරටුව, රත්මලාන, පානදුර, කළුතර යන ප්‍රදේශවල වැඩිම නාට්‍ය ගණනක් නිෂ්පාදනය කෙරුව අධ්‍යක්ෂකයා වන්නටත් ඉඩ තිබුණා. අවසාන වශයෙන් කිව යුත්තේ ඉදිරි වර්ෂවලදී බෞද්ධ දර්ශනය තුළ තොරන්, නාට්‍ය, නැටුම්, ගැයුම්, රැඟුම්, වැයුම් යන අංගයන්ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශන ඉදිරිපත් කිරීමට කුවේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමේ සභාපතිතුමා ඇතුළු සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මම සිසිත සියන්ත පනාන්දු අඟුලාන රංග කලාපෙළේ සහාය නාට්‍ය අධ්‍යක්ෂකවරයා.